මාරවිල කුරුසපල්ලියට ඇවිදන් යන දුරින් තියෙන ලස්සන ප්‍රයිවට් බීච් එකක් හොඳ ක්ලීන් ස්විමින් pool comfortable rooms එක fresh රා ගන්න පුළුවන් ලස්සන හොටල් එකක් තමයි මේ. මෙච්චර අඩුවට facilities ගොඩක් හම්බෙන හොටල් එකේ මුලින්ම වට හම්බෙන්නේ welcome drink එක. drink එක ගත්තකම අපි කෙලින්ම ගියේ pool table එකට. ෆෝන් එකකින් ගන්නවා වගේ නෙමෙයි අතර ගත්තේ. ඒක වෙනස්ම next level වැඩක් නැති වුණාට මේක එක්තරා විදිහක ඊතල විදීමක්. ඉතින් ඉලක්කයක් තියෙනවා. ඒකට උතුර ඉඳන් ඉලක්කයට විදින්න තමයි තියෙන ඊතල අරගෙන. හැබැයි පරිස්සමෙන්. පරදින ළඟදී ඉත්තු වලට දාන යාළුවෝ මේකට මේෂන් කරගෙන යන්න කරන් ගන්නත් පුළුවන් මේ හොටල් එකේ. ඒ තමයි වැදගත්ම දේ. මේ තමයි මේගොල්ලන්ගේ lunch buffet එක. මේකේ salad කෝණයක් එක්ක සූප් වර්ගයකුත් තියෙනවා. සුපිරි සූප් එකක් තමයි අපිට හම්බුනේ මේක ස්වීට් කෝන් එක. ෆස්ට් කෝස් එකේ විතර ඔයාලට හම්බ වෙනවා සලාඩ් කෝන් එක. හොඳ සූප් එකක්. මේ දෙකම try කරලා පස්සේ ඔයාලට බඩ හොඳට ඉඩ හැදෙනවා. ඊටුරු කැම ටික කන්න. හොඳට බලාගෙන ඉන්න මේක තියෙන කැම වර්ග ගොඩ. ඉතින් මෙතන බත් වර්ග දෙකක්, නූඩල් එකක්, ඒ වගේම ගොඩාක් වර්ග තියෙනවා. chili crab, chicken, pork හැම වර්ගෙම meat item වගේම seafood වර්ගත් මෙතන ගොඩාක් include වෙලාමයි තියෙන්නේ. මෙයාලගේ කැම වලට නම් 10න් 10ක් දෙන්න පුළුවන්. මොකද හොඳ chef කෙනෙක් අතින් රස හැදෙන නිසා මේවට හොඳට තුන පාලලා තිබුණා. ඉතින් ඇත්තටම අපේ දිව නැටෙන රසක් තමයි මේ කැම සෙට් එකට තිබුණේ. ඔයා වෙජ් ද නන් වෙජ් ද එක දෙකට හදාලා නැහැ. මොකද ඔයා එළවලු විතරයි නම් කන්න. ඔයාට ඒවත් කන්න තියෙනවා මෙතන කෑම වල. ඉතින් ඔයා කන්න මීට් අයිටම් නම් ඔයාට ඒවත් තියෙනවා. කැමති විදිහට බෙදාගෙන නිදහසේ කන්න පුළුවන් මේ බුෆේ එකෙන්. කට පොට්ටක් දැවිලා නිසා අපි ඩෙසර්ට් පැත්තට අනිවාර්යෙන්ම ඩෙසර්ට් එක කෑම නැත්තම් මොකද්ද වගේ තමයි මගේ හිතට නම්. මෙතන ඩෙසර්ට් වර්ග පහක් තියෙනවා. අයිස්ක්‍රීම් වර්ග, වටලප්පම් වර්ග, ජෙලි වර්ග වගේම හොඳ ස්වීට් අයිටම් එකක්. ඒත් එකම කර්ඩ් තියෙනවා. හොඳට කිරි දාගෙන පැණි දාගෙන කන්න පුළුවන් කර්ඩ්ුත් තියෙනවා මේගොල්ලෝ ගාව. ලන්ච් එකෙන් පස්සේ අපි කෙලින්ම ගියා වොලිබෝල් ගන්න. බීච් එක කන්නේ දැලක් දාලා තියෙනවා. වොලිබෝල් ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි බීච් එක පැත්තට ගියා. හොඳ ලස්සන බීච් එකක් තියෙනවා. හැබැයි රැල්ලා පොඩ්ඩක් සැරයි. පරිස්සමට තමයි බීච් එකට යන්න ඕනේ. බීච් ලවර්ස්ලා නම් මේක අයිඩියල්ම පර්ෆෙක්ට් ප්ලේස්. මොකද ඩිරෙක්ට් ඇක්සස් තියෙනවා හෝටල් එකේ නම් බීච් එකට. ඉතින් ඔයාලා නිදහසේ ඇවිල්ලා කැමති විදිහට මෙතන ඉන්න පුළුවන්. හොඳ බීච් එකක් තමයි. හොඳ බීච් view එකක් එක ලස්සන ඒරියා එකක් තමයි මෙතන තියෙන්නේ. බීච් එකෙන් පස්සේ අපි ආවා බැඩ්මින්ටන් ගන්න. බැඩ්මින්ටන් ගන්න එකත් පුල්ම ආතල්. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම ගියේ pool එක පැත්තට. ඔයාගේ ඊළඟ ඔෆිස් පාටි එක, ඔෆිස් ගැදරින් එක, එහෙම නැත්නම් family out එක මේක තමයි නියම ප්ලේස් එක. මේ day out package එක වෙන රුපියල් 3600ක් විතරයි. 10 දිනෙකට වඩා ඉන්නවනම් ඔයාලට room එකකුත් හම්බෙනවා. දවස් අවසානයේ කේක් කෑල්ලයි තේකුත් දෙන මේ තමයි අමගේ බීච් මාරවිල කුරුසපලට ඇවිදන් යන දුරින් තමයි මේක තියෙන්නේ. මේ වගේ සුපිරි වීඩියෝස් දිගටම බලන්න. අනිවාර්යෙන්ම නාපලෝ කරලා තියාගන්න.